ඉතින් මේ තියෙන අපේ 18 වෙනි question set එක. ඉතින් මේකෙදී අපිට කරන්න තියෙන්නේ අපි 17 වෙනි question set එකේදී හදාගත්ත database එකට අදාළ table වලට data add කරගන්න. ඉතින් අපි data add කරගන්න කලින් අපි හදාගත්ත database එක forward engineer කරගමු. ඉතින් අපිට මුලින්ම කියලා තියෙන්නේ class table එකට අදාළ data add කරගන්න කියලා. ඉතින් අපි මේ data add කර ගැනීම සිදු කරගන්න සඳහා ADSQL එක පාවිච්චි කරමු. ඉතින් දෙවෙනියට අපිට කියන්නේ student table එකට data enter කරගන්න කියලා. ඉතින් student table එක ගත්තොත් අපිට index number එක, first name එක, last name එක, gender එක, contact number එක මේ table එකේ දීලා තියෙන විදිහටම අපිට add කරගන්න පුළුවන්. එතකොට අපිට class name එක අපිට දෙන්න වෙන්නේ අපි foreign කරගත්ත table එකත් එක්ක හැදිලා තියෙන class ID එක තමයි අපිට class name එක විදිහට දෙන්න වෙන්නේ. ඉතින් අපි ඒකේ data ටිකක් add කරගමු. ඉතින් මේ විදිහටම ස්ටුඩන්ට් ටේබල් එකට data ටික add කරගත්තා. ඉතින් ඊළඟට අපිට කියලා දෙන්නේ සබ්ජෙක්ට් ටේබල් එකට සබ්ජෙක්ට් data ටික add කරගන්න කියලා. ඉතින් අපි ඒ ටිකත් මේ විදිහට add කරගමු. ඉතින් සබ්ජෙක්ට් ටේබල් එකටත් මේ විදිහට data ටික add කරගත්තා. ඊළඟට අපිට කියන්නේ exam term ටේබල් එකට අදාළ data ටික add කරගන්න කියලා. අපි ඒකත් කරමු. ඉතින් මේ විදිහට exam term table එකකට data ටික add කරගත්තා. ඉතින් අපිට පස්වෙනි එකේදී කියන්නේ student exam mark record table එකට මේ data add කරගන්න කියලා. ඉතින් මේකෙදී student කෙනෙක්ගේ index number එක, first name එක, last name එක වගේම එයා මුහුණ දුන්න exam term එක, ඒ වගේම එයා මුහුණ දුන්න subject වගේ ගොඩක් තොරතුරු මේකේ තියෙනවා. ඉතින් අපේ exam mark record කියන table එකෙන් මෙච්චර තොරතුරු ගොඩක් ඇතුළත් කරන්න බෑ. ඉතින් ඒකෙදී student ව identify කරනවා මෙතන student index number කියන field එකෙන්. ඒ වගේම ඒ student මොන term එකේදී exam ලියලා තියෙන්නේ කියලා exam term ID කියන field එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම student ලියලා තියෙන subject බලා ගන්න පුළුවන් subject ID කියන field එකෙන්. ඒ වගේම ඒ student ගේ term එකක් තුල ලියන ලද subject වල mark බලා ගන්න පුළුවන් mark කියන field එකෙන්. ඉතින් මේ විදිහට අපිට මේ table එකට data ටික add කරගන්න පුළුවන්. අපි add කරලා බලමු මොන වගේද ඉන්නේ කියලා. ඉතින් අපි මේ විදිහට අපේ table එකට data ටික add කරගෙන ඉවරයි. අපි ඊළඟ ප්‍රශ්නේදී හම්බෙමු.